සම්පත් මලයා කාලෙකින් දැක්කේ. රංජිත් අයියා මොකෝ කොහෙද යන්නේ? මේ කම්මැලිකමට පොඩ්ඩක් මේ ගමේ පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා ඇදුවේ. රංජිත් අයියා දැන් ඉස්සරහට මට පොඩ්ඩක් ඇවිල්ලා වගේ. ඕවනේ බඩ ආපු ඉන්නවා මේ පොඩ්ඩක් මේ ගමේ ඇවිදින්න යන්න කියලා බැලුවේ. බඩ මෙහෙම තියන් ඉඳලා හරියන්නේ නැහැ පොඩ්ඩක් අඩු කරගන්නත් එපා. වෙනදකටත් එක්ක යන්න හිට මුහුණ නැත්තේ. සම්පත් මලෝ එහෙනම් හෙට උදේට යන්කෝ. එහෙනම් රංජිත් අයියා හිට යන් මං එහෙනම් දැන් යනවා. සම්පත් මලෝ එහෙනම් අපි හෙට හම්බෙමු. ගෙදර කයිද බල්ලා කවුද? ගෙදර කයිද බල්ලා කවුද? වැරදුනා. ගෙදර කවුද බල්ලා කයිද? සම්පත් මලෝ එන්නේ සම්පත් මලෝ එහෙනම් උදේ මාව. ඔය ඉතින් මුහුදේ ගිහිල්ලා මේ මහදවල් ඉන්න බලෝනේ ආව කර වෙනවනේ. ඒකත් ඇත්ත. ඒක නෙමෙයි මොකද බල්ලා කවුද කියලා ඒකද මේක මේ පොඩ්ඩක් මට වැරදුනා. දන්න ඉතින් මිනිස්සුන්ට නෙවරදින්නේ. දැන් මේක නෙමෙයි දැන් යන් තියන්න පුළුවන්. එහෙනම් යන්කෝ. එහෙනම් අපි ආවා. සිටියන්තම්. එහෙනම් දැන් පොඩ්ඩක් දුවලා මෙමු. එහෙනම් අපි පොඩ්ඩක් දුවමු. අම්බෝ දැන් නම් ගොඩක් අමාරුයි. සම්පත් මලෝ දෙන්න මටත් අමාරුයි. අන්න ඒ මුහුදට අපි ගියේ මුහුදේ පොඩ්ඩක් නාගෙන මෙයන්. මේකේ නැත්ත සම්පත් මලෝ. රංජිත් අයියේ මේ පැත්තට එන්නෝ. එහෙනම් රංජිත් අයියේ පොඩ්ඩක් ගිහින් යමු. එහෙනම් යමු. සෝක්කත ටිකනේ රංජිත් අයියේ. සම්පත් මලෝ. එහෙනම් දැන් අපි ගෙදර යමු. එහෙනම් රංජිත් අයියේ මං ගෙදර යන්න. සම්පත් මලෝ. ඒක නෙමෙයි. ආයෙ මේ ඇවිල්ලා ගෙදර කයිද බල්ලා කවුද කියලා අහන්න එපා. ඔන්නෝගනේ බැරිද මේ උට වැදුනා මේකයි ඒකටම කතා කරන්න පටන් ගන්න ඕනේ. හරි ඉතින් වීඩියෝවක් කරලා උත්තර ගණන් ගන්න එපා ඉතින්. එහෙනම් රංජිත් අයියේ මං යන්න.